ආයිබෝවන් මිරකල් ඇස්ට්‍රෝලොජි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ හරහා මේෂ ලග්න හිමි ඔබට ජූලි මාසයේ ඔබේ ජීවිතයේ ඇතිවන වෙනස්කම් ජ්‍යොතිෂමය සිද්ධාන්ත හරහා විමසා බලමු. ජූලි මාසයේ මේෂ ලග්න හිමියන්ට වැදගත් සිදුවීම් රැසක් ගෙන එන්න මාසයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම පවුල, අධ්‍යාපනය, මුදල් කටයුතු සහ රැකියාව සම්බන්ධයෙන් යහපත් බලපෑම් පෙන්වන මාසයක් විදිහට මෙම ජූලි මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. ජූලි මාසයේදී සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර මේෂ ලග්න හිමියන් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. 12 වෙනි ශනි ග්‍රහයා ගෝචරය වෙන නිසා නිින්ද අඩුවීම, සිතේ අවිවේකී බව දැනීම, වැඩිපුර කල්පනා කිරීම සහ ශරීරයට වෙහෙසක් දැනීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කලින් තිබුණු රෝගී තත්ත්වයක් නැවත මතුවෙන්න ඉඩකඩ ඇතිවෙන කාලවකවානුවක් විදිහට මේ ජූලි මාසය පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇස් ආශ්‍රිත රෝග, පාද ආශ්‍රිත රෝග, හිස ආශ්‍රිත රෝග සහ උදර පීඩනය පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒත් ඔබගේ රෝග සුවකාරකයා පස්වැන්න අධිපති රවි තුන්වැන්නේ ගෝචරය වන නිසා අසනීපයක් ආවත් ඉක්මනින් සුවය ලැබීමේ හැකියාව ඔබට ලැබී තිබෙනවා. ශරීර ශක්තිය සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙන නිසා රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඔබගේ ශරීරය තුළ වර්ධනය වන බවක් පෙන්වු කරනවා. කෙසේ වෙතත් ඔබ එදිනදා කටයුතු කිරීමේදී පමණට වඩා වැඩියෙන් ශාරීරික වෙහෙසවා කටයුතු කිරීමෙන් වැළකී සිටීම සුදුසු වෙනවා. අවශ්‍ය වේලාවට ශරීරයට අවශ්‍ය විවේකී ලබා දෙන්න ඔබ කටයුතු කරන්න. මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ මුදල් සහ ආර්ථික තත්ත්වය අපි බලමු. මුදල් සම්බන්ධයෙන් බැලුවොත් ලැබීම් සහ වියදම් දෙකම වැඩි වෙන ලකුණු පෙන්වනවා. දෙවැන්නේ කුජ සිටීම නිසා මුදල් හොයන්න තියෙන උනන්දුව වැඩි වෙන බවක් පෙන්වු කරනවා. ඒ වගේම අලුත් ආදායම් මාර්ග ගැන සිතන්නත් පුළුවන් හොඳ කාලවකවානුවක් විදිහට මේ ජූලි මාසයේ ආරම්භයේ ඉඳන් පෙන්වු කරනවා. 11 වෙනි රාහු සිටීම නිසා උස් පහත් විය හැකි විවිධ අස්ථීර මාර්ග හරහා මුදල් ලිපීමේ හැකියාවක් පෙන්වු කරනවා. විශේෂයෙන් අන්තර්ජාල කටයුතු, විදේශ සම්බන්ධතා, තාක්ෂණික ශාස්ත්‍රයේ සහ සමාජ මාධ්‍ය ආශ්‍රිත කටයුතු කරන අයට වාසි සහගත තත්ත්වයක් පෙන්වු කරනවා. නමුත් ඔබ මුදල් ලැබෙනවා කියලා හදිසි ආයෝජන කරන්න යන්න එපා. ඉක්මන් ලාභ දෙන බව පවසන ආයෝජන අවස්ථාවන් කෙරෙහි යොමු වීමේදී ඔබ කීප වතාවක්ම සිතා බලා කටයුතු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ වගේම අනවශ්‍ය වියදම් පාලනය කරගන්න එකත් වැදගත් වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ රැකියාව සහ ව්‍යාපාර තත්ත්වය බලමු. රැකියාව කරන අයට ජූලි මාසයේ නව වගකීම් ලැබෙන්න පුළුවන් කාලවකවානුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මුල් කාලයේදී එම නව වගකීම් ඔබට බරක්සේ දැනුණත් අනාගතයේදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කාලවකවානුවක් විදිහට පුළුවන් ස්වභාවයක් ඉඩකඩක් හැදෙන බවක් පෙන්වු කරනවා. රවි තුන්වැන්නේ සිටින නිසා ඔබගේ හැකියාවන් අනිත් අයට පෙන්වන්න අවස්ථාවක් ලැබෙන කාල සීමාවක් විදිහට මේ ජූලි මාසයෙන් ආරම්භ වෙනවා. ඒ වගේම උසස් නිලධාරීන්ගේ අවධානයට ලක් වෙන්නත් පුළුවන් තත්ත්වයක්, පුළුවන් වටපිටාවක් හැදෙන බවක් පෙන්වු කරනවා. ව්‍යාපාරිකයන්ට අලුත් ගනුදෙනුකරුවන් හමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන බවක් පෙන්වු කරනවා. ඒ වගේම නව ව්‍යාපාර සැලසුම් ආරම්භ කරන සහ ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ සඳහා සුදුසු කාලයක් විදිහට මෙම කාලය පෙන්වා දෙන්න පුළුවන්. ඔබ රැකියා මාරුවක් බලාපොරොත්තු වෙමින් සිටියා නම් ඒ සඳහා සුබ කාලයක් විදිහට මෙම කාලය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විදේශ ගමන් හා විදේශ රැකියාවන් සඳහා තරමක බාධා පෙන්වන බවක් පෙන්වු කරනවා. එසේ වෙතත් ඔබ ලියකියවිලි හා ගිවිසුම් පිළිබඳව කටයුතු කිරීමේදී ඒවා හොඳින් පරීක්ෂා කර බලා කටයුතු කරන්නේ නම් වඩා සුදුසු බව පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ අධ්‍යාපන තත්ත්වය බලමු. අධ්‍යාපනයේ පැත්තෙන් නම් ජූලි මාසයේ වාසනාවන්ත මාසයක් වෙනවා. මොකද 4 වෙනිනේ බුධ සහ සිකුරු සිටින නිසා ඉගෙනීමට තිබෙන උනන්දුව වැඩි වෙන බවක් පෙන්වු කරනවා. මතක ශක්තිය ඒ වගේම ඔබගේ ප්‍රායෝගික හැකියාවන් වර්ධනය වෙන බවක් පෙන්වු කරනවා. විභාග වලට සූදානම් වෙන අයට නම් මෙම කාලය මහන්සි වුණු තරමට ප්‍රතිඵල ලැබෙන හොඳ සුබ කාලවකවානුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපනයේ, විදේශ අධ්‍යාපනයේ සහ වෘත්තීය පාඨමාලා සම්බන්ධයෙන් සුබ ආරංචි, සුබදායී වටපිටාවක් ගොඩනැගෙන බව පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉගෙනීමේ කටයුතු කල්දමා සිටි අයෙක් නම් ඒවා නැවත ආරම්භ කිරීමටත්
ඒවා සඳහා නව ආරම්භයක් ලබා දීමට උනන්දුව වැඩි වන මාසයක් විදිහට ජූලි මාසය පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ දරුවන් හා දරුපල තත්ත්වය පිළිබඳව. පස්වැන්නේ කේතු සිටින නිසා දරුවන් පිළිබඳව ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයේ හැසිරීම සහ සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම දරුවන්ගේ දක්ෂතා මතුවෙන කාල සීමාවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. තරඟ විභාග හෝ ක්‍රීඩා කටයුතු වලින් සාර්ථකත්වය ලැබීමේ හැකියාවක් පෙන්눔 කරනවා. දරුව අපේක්ෂාවෙන් ඉන්න අයට නම් ඉවසීමෙන් කටයුතු කිරීම වඩා සුදුසු වෙනවා. හොඳයි අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ ප්‍රේම සම්බන්ධතා තත්ත්වය. ප්‍රේම සම්බන්ධතා පැත්තෙන් බැලුවොත් ජූලි මාසය මිශ්‍ර ඵල ගෙන දෙන බවක් පෙන්눔 කරනවා. පස්වැන්නේ කේතු සිටින නිසා ආදර සම්බන්ධතාවලදී එකිනෙකා නිවැරදිව තේරුම් නොගැනීමේ තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. ඒ වගේම කුඩා ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. දැනට ආදර සම්බන්ධතාවයක ඉන්න අය කතා බහ අඩු කරනවට වඩා විවෘතව අදහස් සෝමාරු කර ගන්න එක වැදගත් බව මෙහිදී පෙන්වා දෙන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න වැරදි අවබෝධය මත දෙදෙනා තුල මත ගැටුම් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. තනිකඩ අයට නම් අලුත් හඳුනා ගැනීමක් ඇතිවෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම කලින් හඳුනාගෙන හිටපු කෙනෙක් නැවත සම්බන්ධ වෙන්න ඉඩකඩක් ඇතිවෙන බව පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ඉක්මනින් විශ්වාස කරලා තීරණ ගන්නවට වඩා ටිකක් කල් බලාගෙන ඉන්න එක හොඳ බවක් මෙහිදී පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ ජූලි මාසයේ විවාහය සහ පෞල් ජීවිතයේ තත්ත්වය. මෙම මාසයේ වඩාත්ම හොඳ බලපෑමක් පෙන්වන්න කරන්නේ පෞල් ජීවිතයටයි. හතරවැන්නේ ගුරු, බුධ සහ ශුක්‍ර එකට සිටින නිසා ගෙදර පරිසරය යහපත් වෙන බවක් පෙන්වුම් කරනවා. පවුලේ අය අතර තිබුණු මතභේද අඩු වෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම විවාහකයන්ට එකිනෙකා සමග වැඩි කාලයක් ගත කරන්න අවස්ථාව ලැබෙන බව, ඒ සඳහා සුදුසු වටපිටාවක් ගොඩනැගෙන බව මෙහිදී පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සතුට වර්ධනය වන සිදුවීමට හොඳ වටපිටාවක් ගොඩනැගෙන බව පෙන්වා දෙන්න පුළුවන්. විවාහය බලාපොරොත්තුෙන් ඉන්න අයට සුදුසු යෝජනා ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි බවක් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ වැඩිහිටියන්ගේ සහයෝගයත් ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි බවක් පෙන්වා දෙන්න පුළුවන්. එම නිසා විවාහ කටයුතු ඉදිරියට ගෙන යන්න හොඳ කාලයක් ලෙස මේෂ ලග්න හිමියන්ට මෙම ජූලි මාසයෙන් ආරම්භ වන්නා වූ කාලය පෙන්වා දෙන්න පුළුවන්. සමස්තයක් විදිහට බැලුවොත් ජූලි මාසය මේෂ ලග්න හිමියන්ට හොඳ අවස්ථා ගෙන එන මාසයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් පෞල් ජීවිතයේ අධ්‍යාපනයේ රැකියාව සහ ආදායම් පැත්තෙන් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක් ලෙස මෙම කාලය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ මාසයේ ඔබ ගන්නා තීරණ අනාගතයට බලපාන්න පුළුවන් නිසා හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටීම සුදුසු වෙනවා. වියදම් පාලනය කරගෙන සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා සම්බන්ධතා තුළ ඉවසීමෙන් කටයුතු කළොත් මෙම මාසයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබෙන බව මෙහිදී පෙනී යනවා. ජූලි මාසයේ ඔබගේ සුබ අංකය ලෙස 1, 3, 9 පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සුබ දිනයන් ලෙස ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා පෙන්වා දෙන්න පුළුවන්. සුබ වර්ණය ලෙස රතු පාට, කහ පාට, තැඹිලි පාට හා රන්වන් පාට පෙන්වා දෙන්න පුළුවන්. ඔබගේ සුබ කටයුතු සඳහා මෙම දිනයන්, මෙම අංකයන්, මෙම වර්ණයන් භාවිතා කිරීමෙන් ඔබගේ කටයුතු යහපත් අන්දමට සුබදායී ලෙස සාර්ථකව ඉටු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙවැනි වීඩියෝවක් සමගින් නැවත ඔබ හමු වන තෙක් ඔබට සුබ දවසක්.